ශ්‍රී ලංකාව රුසියාවෙන් බොරතෙල් සහ ඛනිජ තෙල් නිෂ්පාදන ලබා ගැනීම සඳහා එකඟතාවක් ඇති කර ගැනීමට කටයුතු කරන බව පසුගිය දිනවල සැලකිය යුතු කතාබහක් ඇති වුණා. දැනට මැදපෙරදිග තියෙන ගැටුම්කාරී තත්ත්වය නිසා ශ්‍රී ලංකාවේ ඛනිජ තෙල් ඇතුළු බලශක්ති ශේෂ්ත්‍රයට බලපාලා තියෙන අයහපත් තත්ත්වය සමනය කරගන්න මේ වගේ එකඟතාවක් ඇති කරගන්න කටයුතු කිරීම මේකට හේතුවයි. රුසියානු බොරතෙල් වලට ලෝකයේ හිමි තැන මොකක්ද? කෙටි කාලීන අර්බුදවලදී රුසියානු බොරතෙල් හෝ ඛනිජ තෙල් නිෂ්පාදන භාවිත කිරීම සුදුසුයිද? අද අපි විමසා බලන්නේ ඒ ගැනයි. ලෝකයේ බොරතෙල් වර්ග ගණනාවක් පවතිනවා. ඒ අතුරින් ලෝකයේ බොරතෙල් මිල ගැන සලකලා බලද්දී දැඩි අවධානයට ලක් වෙන බොරතෙල් වර්ග තුනක් තියෙනවා. පළමු බොරතෙල් වර්ගය ඇමරිකා එක්සත් ජනපදයේ නිෂ්පාදනය කරන WTI නැත්නම් වෙස්ට් ටෙක්සාස් ඉන්ටර්මීඩියට් කියන බොරතෙල් වර්ගය. දෙවැනි බොරතෙල් වර්ගය යුරෝපාකරයේ උතුරු මුහුදෙන් ලබා ගන්නා බ්‍රෙන්ට් බොරතෙල්. තුන්වෙනි බොරතෙල් වර්ගය ඛනිජ තෙල් අපනයනය කරන රටවල සංවිධානය එහෙම නැත්නම් ඔපෙක් සංවිධානයට අයත් රටවල බොරතෙල්. රුසියාව නිෂ්පාදනය කරන බොරතෙල් මේ ප්‍රධාන බොරතෙල් කාණ්ඩ තුනටම අයිති වන්නේ නැහැ. රුසියාව අපනයනය කරන බොරතෙල් ලෝකයේ ප්‍රසිද්ධ යුරල්ස් බොරතෙල් ලෙසයි. අද අපි කතා කරන්නේ රුසියාව නිෂ්පාදනය කරන බොරතෙල් සහ ඛනිජ තෙල් නිෂ්පාදන ගැනයි. ලෝකයේ බොරතෙල් වල ගුණාත්මක භාවය තීරණය කරන ප්‍රධාන කරුණු තුනක් තියෙනවා. පළවෙනි කරුණ බොරතෙල් වල ඝනත්වය. බොරතෙල් වල ඝනත්වය අඩු වෙන තරමට ඒ බොරතෙල් සහ ඒ නිෂ්පාදනය කරන ඛනිජ තෙල් ගුණාත්මකයි. ඒ බොරතෙල් වලින් පිරිපහදු කරන ඛනිජ තෙල් මිලෙනුත් ඉහළයි. ඊළඟට බොරතෙල් වල තියෙන සල්ෆර් සංයුතිය. බොරතෙල් වල සල්ෆර් සංයුතිය 100ට 0.5ට වඩා අඩු වෙනම් ඒ බොරතෙල් වල ගුණාත්මක භාවය වැඩි. බොරතෙල් වල ගුණාත්මක භාවය මනින මීළඟ බිම වෙන්නේ බොරතෙල් වල ටෝටල් ඇසිඩ් නම්බර් එහෙම නැත්නම් බොරතෙල් වල සමස්ත ආම්ලික අගයයි. බොරතෙල් වල සමස්ත ආම්ලික අගය ග්‍රෑමයකට ඇති පොටෑසියම් හයිඩ්‍රොක්සයිඩ් ප්‍රමාණය මනිනවා. මේ අගය මිලිග්‍රෑම් 0.5කට වඩා අඩු වෙනම් ඒ බොරතෙල් ආම්ලිකතාවෙන් අඩු බොරතෙල් කියලා හඳුන්වනවා. බොරතෙල් වල ආම්ලිකතාව අඩු වෙන්න ඒ බොරතෙල් වලින් පිරිපහදු කරන ඛනිජ තෙල් භාවිතා කරන ආම්පන්න හානි වෙන්න තියෙන හැකියාව අඩුයි. දැන් අපි බලමු මුලින් කියපු ගුණාංග අනුව ලෝකයේ හොඳම සහ ගුණාත්මක භාවයෙන් ඉහළ බොරතෙල් මොනවද කියලා. ඝනත්වය අඩු, සල්ෆර් සංයුතිය අඩු සහ ආම්ලිකතාව අඩු බොරතෙල් හැටියට ලෝකයේ ඉහළම පිළිගන්න බොරතෙල් වර්ගය තමයි ඇමරිකා එක්සත් ජනපදයේ නිෂ්පාදනය කරන WTI බොරතෙල්. මේ නිසා ලෝකයේ මිල වැඩිම බොරතෙල් වර්ගය වෙන්නේ WTI බොරතෙල්. ඊළඟට ඉහළ ගුණාත්මක භාවයෙන් යුතු බොරතෙල් වර්ගය වෙන්නේ යුරෝපයේ පිහිටා තියෙන උතුරු මුහුදෙන් ලබා ගන්නා බ්‍රෙන්ට් බොරතෙල්. WTI බොරතෙල් වලට පස්සේ ලෝකයේ ඉහළ මිලක් තියෙන බොරතෙල් වර්ගය වෙන්නේ බ්‍රෙන්ට් බොරතෙලුයි. දැන් අපි කතා කරමු ඝනත්වය වැඩි, සල්ෆර් සංයුතිය වැඩි සහ ආම්ලිකතාව වැඩි බොරතෙල් වර්ග ගැන. ලෝකයේ WTI බොරතෙල් සහ බ්‍රෙන්ට් බොරතෙල් වලට පස්සේ මිලක් තියෙන්නේ ඔපෙක් රටවල විශේෂයෙන්ම මැදපෙරදිග බොරතෙල් සහ රුසියානු බොරතෙල් වලටයි. ඒ කියන්නේ මේ වර්ගවල බොරතෙල් වල ගුණාත්මක භාවය අඩු නිසා මේ බොරතෙල් වල මිලත් තරමක් පහළයි. දැන් අපි බලමු අපේ වාහන ඇතුළු යන්ත්‍ර වලට පාවිච්චි කරන්න හොඳ ඛනිජ තෙල් වර්ග මොනවද? ඒවා පිරිපහදු කරන බොරතෙල් වර්ග මොනවද කියලා. සාමාන්‍යයෙන් වාහන ඇතුළු උපකරණ වලට පාවිච්චි කරන්න හොඳ ආම්ලිකතාව අඩු බොරතෙල් වලින් පිරිපහදු කරන ඛනිජ තෙල්. බොරතෙල් වල තියෙන ආම්ලික සංඝටක බොරතෙල් පිරිපහදු කිරීමෙන් ඉවත් කරනවා. සාමාන්‍යයෙන් බොරතෙල් වල ඉහළ ආම්ලිකතාවක් තියෙනවා නම් ඒ බොරතෙල් පිරිපහදු කරද්දී පිරිපහදු කරන උපකරණ වලටත් හානි වෙනවා. සාමාන්‍යයෙන් ආම්ලිකතාව වැඩි බොරතෙල් පිරිපහදු කළාට පස්සේ සමහර විට ආම්ලික සංඝටක පොඩි ප්‍රමාණයක් ඛනිජ තෙල් වල තියෙන්න පුළුවන්. දැන් අපි බලමු අපි පාවිච්චි කරන බොරතෙල් අපේ වාහන ඇතුළු යන්ත්‍ර වලට සුදුසුයිද කියලා. අපිට ගොඩක් දුරට ලැබෙන මැදපෙරදිග ඛනිජ තෙල් වල ආම්ලිකතාව ගොඩක් දුරට අඩුයි. ඒ වගේම අපේ රටට ලබා ගන්න සූදානම් වෙන රුසියානු බොරතෙල් වල බොහෝ දුරට සාමාන්‍ය මට්ටමේ ආම්ලිකතාවක් තියෙනවා කියලා. ඒ ආම්ලිකතාව තරම් සැලකිය යුතු මට්ටමේ නැති බවත් ගොඩක් මූලාශ්‍ර වල සඳහන් වෙනවා. හැබැයි සමහර මූලාශ්‍ර දක්වන හැටියට රුසියාවේ නිෂ්පාදනය කරන සමහර බොරතෙල් වල ආම්ලිකතාව වැඩි. කොහොම වුණත් දැනට ලෝකයේ තියෙන මූලාශ්‍ර වලට අනුව රුසියානු බොරතෙල් වලින් පිරිපහදු කරන ඛනිජ තෙල් වල ඉතා විශාල අවදානමක් නැහැ. මොකද දැනටත් චීනය තමයි රුසියානු ඛනිජ තෙල් වල විශාලම ආනයනකරුවා. ඒ වගේම ඉන්දියාව, තුර්කිය සහ සමහර යුරෝප රටවල් රුසියානු බොරතෙල් සහ රුසියානු ඛනිජ තෙල් නිෂ්පාදන පාවිච්චි කරනවා. මේ නිසා ලෝකයේ බලශක්තිය සම්බන්ධයෙන් අර්බුදකාරී කාලවල කෙටි කාලීනව පාවිච්චි කරන්න රුසියානු බොරතෙල් වල ගැටලුවක් නැහැ.